අයිබෝවන් කියලා පිළිගන්නවා හසඳු ටෙච් ස්කූල් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ AI වීඩියෝ නිර්මාණය කරගන්න පුළුවන් සුපිරිම platform එකක් ගැන. ඉතින් මේ platform එක කරා normally ඔයාලට AI videos නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ වගේ වීඩියෝ එකක් නිර්මාණය කරද්දී මේකේ background sound එකක් එක නිර්මාණය කරන්න. ඒ වගේම තමයි background sound එකක් නැතුව වුණත් ඔයාලට මෙන්න මේ platform එක කරා වීඩියෝ නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වටින platform එකක්. ඔයා content creator කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ platform එක භාවිතා කරලා YouTube එකට Facebook එකට වගේම TikTok එකට Instagram එකට වීඩියෝ නිර්මාණය කරලා ඒවා හරහා මුදල් උපයන. මීට අමතරව ඔයා freelancing කරන කෙනෙක් නම් ඔයාට උනත් මෙන්න මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ platform එක මොකක්ද කියලා කියන්න කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා bell button එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එකක් ඔයා ගාවටම ගෙන ගන්න පුළුවන්. ඉතින් අපි තවත් විස්තර කතා කරගෙන ඉන්නතෝ දැන් බලමු මොකද්ද මේ platform එක කොහොමද මේ platform එක කරා අපි වීඩියෝ නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මේ platform එකේ නම තමයි Adobe Firefly. මේ platform එක නිර්මාණය කරලා තියෙන Adobe company එකෙන්. ඉතින් මේ platform එකට එන්න ඕන link එක ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ pin comment එකෙන් ගන්න. ඒව නැත්නම් ඔයාලට ලේසියෙන්ම ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා Adobe Firefly කියලා search කරගත්තාම පස්සෙත් මෙන්න මේ website එකට එන්න ඕන link එක හොයාගන්න පුළුවන්. ඉතින් ඔයා මුලින්ම මේ website එකට ඇවිල්ලා මේක account එකක් create කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ dashboard එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා ඔයාලට Canva වෙනුවට භාවිත කරන්න පුළුවන් ගොඩක් හොඳ platform එකක්. Canva එකේ කරන්න පුළුවන් හැම දෙයක්ම වගේ මෙන්න මේ platform එක කරා සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ platform එකේ එක feature එකක් විතරයි මෙන්න මේ AI video generate කියන්නේ. ඉතින් මීට අමතරව මේක පුළුවන් ඔයාලට AI image generate කරන්න සහ තවත් ගොඩක් දේවල් කරගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද AI video නිර්මාණය කරගන්නේ කියලා. මම තව වීඩියෝ එකකින් අරන් එන්නම් කොහොමද මේ platform එක භාවිත කරලා AI image නිර්මාණය කරන්න කියලා. ඉතින් මේ platform එකේ මෙතෙන්ට ආව ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තියෙනවා අපේ prompt එක දෙන්න තැනක්. ඒ වගේම තමයි මෙන්න මෙතෙන් තව පොඩි setting ටිකක් අපිට වෙනස් කරගන්න තියෙනවා. ඉතින් මෙතන ඔයාලට පේනවා තියෙන image කියන එක තමයි දැන් select වෙලා තියෙන්නේ. ඔයා මෙන්න මේක click කරලා ඉවරලා මෙතන video කියන එක select කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන Firefly video කියලා එකක් තියෙනවා. ඔයා මෙන්න මේක click කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්දී video generate කරගන්න පුළුවන් ඔක්කොම model ටික තියෙනවා. ඉතින් මෙන්න මේ model වලින් ඔයාලට කැමති එකක් select කරගන්න පුළුවන්. මෙතන default select වෙලා තියෙන මේ කට්ටියගේ model එක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ගොඩක් ඒවා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් VO 3.1 එක තියෙනවා අලුත්ම version එක. මෙන්න මේ වුණත් ඔයාලට select කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතෙන්දී භාවිතා කරන්නේ මෙන්න මේ default තියෙන එක. ඔයාලට මේව test කරලා බලන්න පුළුවන්. එක එක model භාවිතා කරාම පස්සේ මේකේ හම්බ වෙන result එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට එක model එකක් භාවිතා කරලා ඒක හොඳ නැත්නම් වෙන model එකක් භාවිතා කරලා ඒ prompt එකටම අදාළ වෙන video එක generate කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අපිට store ගන්න පුළුවන් මොන size එකේ videos ද නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා. මම ඉතින් මෙතන මේ size එක තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතනින් අපේ prompt එක ඔයාලා ඉස්සර type කරගන්න ඕන. ඉතින් දැන්ටවත් මම prompt එකක් type කරගෙන තියෙන්නේ. මම ඒක මෙතනට මේ වගේ paste කරගන්නවා. ඔයාගේ prompt එකේ video එක නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන හැම දෙයක්ම include කරලා තියෙනම් ඔයාලට ගොඩක් හොඳ result එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් prompt generate කරන්න පුළුවන් platform තියෙන. එහෙම නැත්නම් AI tools තියෙන. ඒක භාවිත කරලා හොඳ prompt එකක් මුලින්ම generate කරගන්න. ඉතින් මේ දේවල් ටික හරියට ෆිල් කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන generate කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරගන්න. මෙහෙම ක්ලික් කරගත්තාම පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් යනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි වෙලාවකින් මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඒක මාරු වෙනවා. ඊට පස්සේ අපේ වීඩියෝ එක generating කියලා මෙන්න මේ වගේ වැඩිලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් අපේ වීඩියෝ generate වෙන process එක ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර progress එකක් දැන් වෙලා තියෙනවද කියලා. ඉතින් මීට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අපිට තව setting වෙනස් කර ගන්න පුළුවන්. මෙන්න මෙතන අපේ quality එකේ වීඩියෝ එකේ quality එක select කර ගන්න පුළුවන්. මේ වගේ දේවල් ඉතින් අපි දැන්ටමත් වීඩියෝ එකක් නිර්මාණය වෙන දාලා තියෙන නිසා දැන්ට දීලා තියෙන setting වලින් තමයි මේක හැදෙන්නේ. ඊගා වීඩියෝස් නිර්මාණය කරද්දී ඔයාලට මෙන්න මේ දේවල් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් play කරාම පස්සේ තප්පර 5ක වීඩියෝ එකක් මේ වගේ generate වෙලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ වගේ නිර්මාණය කරගත්ත වීඩියෝ එකක් අපි download කරගන්නේ කියලා. ඔයාලට පේනවා ඉතින් වීඩියෝ එකේ මෙන්න මේ වගේ තැනට ගියාම පස්සේ මෙන්න මෙතන යට තියෙනවා මේ වගේ download කියලා එකක්. ඔයා මෙන්න මේක click කරගන්න. මෙහෙම click කරගත්තාම පස්සේ අවශ්‍ය තැනක් දීලා ඉවරලා ඔයාලට ලේසියෙන් මෙන්න මේක download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ මෙන්න මෙතනින් general setting තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් වෙනස් කරලා ඉවරලා මීට වඩා හොඳ වීඩියෝ එකක් ඔයාලට generate කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම කියපු දේවල් ටික ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා මොකක් හරි තැනක් ගැටලුවක් තිබුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා අහන්න මම දන්න දෙයක් නම් කියලා දෙන්න. මීට අමතරව ඔයාලට පුළුවන් අපේ Facebook page එකට ඒ වගේම තමයි අපේ TikTok page එකට සහ මගේ website එකට join වෙන්න. ඉතින් ඒවා ගොඩක් වටින දේවල් ඒ වගේම resources වගේ දේවල් මම share කර ගන්නවා. ඒව භාවිතා කරන්න ඕන නම් ඔයාලට සිද්ධ වෙනවා මේ දේවල් ටික connect වෙලා ඉන්න. ඉතින් අවශ්‍ය හැම link මේ වීඩියෝ එකේ pin comment එකේ මම දාලා තියෙන්නේ. ඒවෙන් ගිහිල්ලා අපිත් එක්ක connect වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ හොඳ නම් like කරන්න comment කරන්න තවත් යාළුවෝ බලන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. මේ වගේ videos මම ඉස්සරහට තව ගොඩක් අරන් එනවා. ඒක නිසා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මම ඔය කට්ටියට ආරාධනා කරනවා.